Hello guys, this is our Aki's YouTube channel. Vacancy තියෙනවා. ඉතින් අද අපේ ඉස්කෝලේ රෝඩ් ෂෝ එක මේ වෙලාවට වැඩ කරන කට්ටිය ටික මගේ එන ගමන් ඉන්නේ. මේ පුදුම වෙලාවක් තියෙන ඒගොල්ලන්ගේ. ඉතින් ඇත්තටම මේ අපේ ඉස්කෝලේ නොවන කට්ටියත් යනවා අපිත් එක්ක මේ වෙලාවේ. my food කියලා දෝ පෙන්නන්නේ. අපේ අම්මත් අතර ඉන්නවා. මට අම්මගේ යමක් අහන්නක් තියෙනවා. මට අපේ අම්මගෙන් අහන්න තියෙන්නේ දැන් මට මෙච්චර කල් මේ කසාදයක් බැඳ ගන්නකම් අපේ අම්මා මේ යන්න දුන්නේ නැහැ. මම මේ පළවෙනි වතාවට තමයි ජීවිතේ රෝඩ් ෂෝ එකකට යන්නේ. දැන් මොකද්ද අපේ අම්මට කියන්න තියෙන්නේ? මේ රෝඩ් ෂෝ එනකොට මම කැමති වුණේ නැහැ. හයි. ඒ ඔරිජිනල් ජේබිල් එන්න මේනේ. ඒක නම් දන්න පොඩක්. අලුතින් ඉන්ට්‍රොඩියුස් කරන්න දෙයක් නැහැ නේද? දැන් දන්නවනේ. අපි චූටි මල්ලි පේන්නේවත් නැහැ. මල්ලි ඉන්න. කොමෙන්ට් එකේ පේන්න. මට එන. හරි. This is our drive. ආයෙත් මාතෘ පිට එකක් දෙන්න. ලයිව්ද නෑ? අනේ ඉන්න. Hello guys, this is our Aki's YouTube channel. If you not followed our Aki's YouTube channel, then you can go and press subscribe. Yes, go and press the bell button and subscribe. Like කරන්න, comment කරන්න, share කරන්න. අපි යන්නේ කොහෙද? Yeah, we are. I don't know. අපි යනවා මේ රුණු මහසටනට. අනේ අකි මේව එඩිට් කරලා දාන්න ප්ලීස්. නම්බර් එනවා ඉඳගෙන. ෂේප් එකේ ඉන්නවනේ. පොඩ්ඩක් අවුලෙන් ඉන්න අඬු තියාගන්න ඉඩ මදි වෙනවා. මාතරෝයේ මාව එළියට අරගෙන වැඩ කරනවා. YouTube එකකින් vacancy තියෙනවා. available. අපට zoom කරලා බලමුද? ඔන්න ඉනවා බලන්න. හමේ ඔන්න ඉතින් අපි ඉස්කෝලේ ළඟට ආවා. දැන් කතා කරන්න හම්බුනේ. මගේ ඉස්කෝලේ තමයි විරකඩි සෙන්ට්‍රල් එක. මමයි මල්ලිලා දෙන්නයි ග්‍රේඩ් 6 වල ඉඳලම ගියේ විරකඩි සෙන්ට්‍රල් එකට. ඉතින් මම මාරම කවලකින් තමයි ඉස්කෝලේට ආවේ. මේ වෙලාවේ මට ඉස්කෝලේ ඇතුළට යන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. හැබැයි හවස අපිට ආයේ DJ පාටි එකක් තියෙන නිසා මම හිත හදාගෙන හිටියා මම හවසට ඉස්කෝලේට යනවා කියලා. මේ ඉස්කෝලේ ඇතුලේ මගේ ජීවිතේ ගොඩ කාලයක් ගෙවුණා. හරිම ලස්සන කාලයක් ගෙවුණා. මතක් වෙද්දී මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක වෙනම ෆීලිං එකක්. ඉතින් මට තාම මතකයි මම ග්‍රේඩ් 6 වලදී චුටි ළමයෙක් විදියට මේ ඉස්කෝලේට ආපු පළවෙනි දවසේ ඉඳන්ම එතන ඉඳන් මගේ ජීවිතේ ගොඩාක් මතක තියෙනවා මේ ඉස්කෝලේ ඇතුලේ. යාළුවෝ එක්ක දඟ වැඩ කරා, ඉගෙන ගත්තා, ඩාන්සින් කරා. අනේ මන්ද හැමදේම කරා. හරි දැන් අපි යන්නේ මේක තමයි මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. අපි බලමු මම කොහොම මේක එක්ස්පීරියන්ස් කරයිද කියලා. මගේ හස්බන්ඩ් එයාත් ආවනේ මාත් එක්ක. එතකොට එයා අපේ ඉස්කෝලෙත් නෙමෙයි. හැබැයි ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් එයා මගේ ඕනම වැඩකට
සපෝට් එක දෙනවා. මෙතන ඉඳගෙන වීඩියෝස් කරන්නෙත් එයා. එතකොට මාව හයියෙන් අල්ලගෙනත් ඉන්නවා පාලින්දගෙන. කොහොම හරි ඒ විතරක් නෙමෙයි අපේ නාගිලා දෙන්න. එතකොට අපේ අයියා මේ හැමෝම අපිට අපි 4 දෙනාට මාර සපෝට් එකක් දුන්න ඇතුළේ ඉඳගෙන. වඩා හොඳ. අයියෝ නොටනෝ අයියෝ දැම්මම මා ටවුන් එකේ ඌදියන්නේ හේපවිල්ල. මේ අල්ලගත්තු එක්කම නෑ මම මෙහෙ එකක් අල්ලන් හිටියේ.
ඇවිල්ලා අන්තිමට අපි චුට්ටක් රෙස්ට් කරන්න නතර කරා. ඇත්තට මට නම් කිසිම මහන්සියක් තිබෙන්නේ නැහැ. මම මේ වගේ දවස්වලට මට චුට්ටක්වත් මහන්සි නැහැ. ආයිට පස්සේ දවසේ තමයි පොඩ්ඩක් ඉතින් අමාරු වෙන්නේ. ඉන්දියාව කියන අපි කලුවේ. නැක්ටෝ කියන අපි කලුවේ. මල්ලි මට පස්පාරේ වගේ. අයියේ වැඩුණාද අයියේ? මට පස්පාරේ වගේ. අනේ බුදු අයියේ. බුදු අයියේ ඉවරයි මල්ලි. බුදු අයියේ රත්තරන් අයියේ අපි ඉවරයි. අයියේ අපි ඉවරයි. පාඩි දාන්න. මුති පාඩි දාන්න අයියේ. අපි ඇවිල්ලා ඉන්නේ බස් වලට ගිහලා පෙරට එකක් දාලා ගියා. මේ මිනිස්සුන්ගේ පණ ගිහිල්ලා තියෙන්නේ නේ. මට පස්පාරේ ඇදලා තියෙන්නේ. මගේ කලින් vlog එකේ ඔයගොල්ලන් මේ දෙන්නව දකින්න නැති. ඉතින් මේ දෙන්න තාවද අපිට සපෝට් කරන්න. මොකද වැඩි ඉතින් මොලේ පොඩක් කර වෙලා තියෙන. ඒක නිසා තමයි වැඩිපුර කියවන්නේ. දැන් ඉතින් හිටිය දැන් TikTok එකේ ස්ටෝරි ටිකේ නාස්ටොප්ම විතරයි. දැන් මම පටන් ගන්න හැදුවා ඒතරට ආව නිසා. අවශ්‍ය කරනවා Facebook යන්න මම. ඔය ගිහලා ඇති වෙලා මම ඇතුළට ආවා. ඊට පස්සේ තමයි මම දැක්කේ ওই බෑන්ඩ් එක දාපු තැන ඉඳන් පහළයි උඩයි දෙක තනිකර පාට දෙකක් කියලා මම ඔයගලන්ට ෆොටෝ එකක් දාන්නම්. මගේ අතේ පාට දැන් උනත් එහෙමම තමයි ඩස්ට් එක වැදිලා හොඳටම පිම්පල්ස් ඇවිල්ලා ඩැමේජ් වෙලා තියෙන්නේ. ඔය වීඩියෝ කමක් නැහැ. ඉතින් මට හැමදාම මේ එක්ස්පීරියන්ස් එක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඕනි දෙයක් වෙන්නේ කියලා මම එදා දවස මට හැති වෙන්න එන්ජොයි කරා. ඊට පස්සේ මේගොල්ලෝ මෙතන ඉද්දිම මම හස්බන්ඩ්වත් ඇදගෙන ඉස්කෝලේ ඇතුළට ආවා. මට ඉස්කෝලේ බලන්න ඕනේ නිසා. හැබැයි ඒ විදිහට ටිකක් කලවර වෙලා තිබුණේ. මම මේ zoom කරන්නේ ඩාන්ස් රූම් එක තියෙන තැන. එතන තමයි ක්ලාස් රූම් එකට පස්සේ මම වැඩිපුරම හිටියේ. එකපාර නිකන් මතක ගොඩක් එක්ක මම બ્લોක් වුණා වගේ වෙනවා මේ වෙලාවේ. මට ඒක කියාගන්න තේරෙන්නේ නැහැ. අනේ මට එක දවසක් මගේ යාළුවොත් එක්ක මගේ ක්ලාස් රූම් එකට වෙලා ඉන්න ලැබෙනවා නම් කියලා හිතුණා. අනේ නම් කැමති කෙනෙක් ඉන්නවා නම් ටක් ගාලා WhatsApp එකට මැසේජ් එකක් දාන්න නම්බර එක කියන්න මම 074 රවින්ද්‍ර ධනංජය SD වටෙන් අර එමෙන් අහන්න බෑ හන්දිය ඇතුළේ මගෙන් අහන්න. ශ්‍රී ලංකාවේ වැඩි වෙන්නේ. ඇත්තටම ඔය දෙන ලයිව් නේ. ඔටෝමැටික් කරන්නේ නැතුව. ඒ ඔය වොයිස් කට් කරලා දාන්න ඒක නෑ නෑ මං කට් කරන්නේ මං කෙලින්ම දානවා. ඒ YouTube දාන්න එපා එපා වෙන්නේ. එහෙනම් දන උසාවි 5යි 9යි බොදු ගොවි අම්කරු අද දවසේ එතරම් කෑවා. අද දවසේ අද විතරක් ඩ්‍රයිවර්. ලස්සන නංගිලා හිමි. ඔව්. වැඩන්නේ එක නංගින එක මට අක්ක කෙනෙක් හොයලා දෙන්නේ නැහැ. ඒක නංගි අක්ක කෙනෙක් හොයලා දීපම නංගින බැරි. නන්දුවක් කරන්නෙම නැහැ. මහා දීපලක්ෂ්මී. නෑ මාසතු ධනෙ පමණයි. අන්ගත කිසි ධනයක් මාසතු නැත. හිත විතරයි යසයි හොඳ. යසයි. අයියාගේ පපුව හොඳයි. දැනට පොකට් එකේ 200යි. එන්න පොට. නමුත් කාඩ් එකේ ඔයාලා මොකද ඇත. හිතන්නේ? නමුත් කාඩ් එක නැත. ඔයාලා මොකද හිතන්නේ අද දවසේ? මට තව නටන්න ඕන. ඔයාලා මොකද හිතන්නේ අද දවසේ? ටෝච් එක සැර වැඩි. මොකද හිතන්නේ? හරිම විනෝද. මොකද හිතන්නේ? බොහොම සතුටුයි. මොකද හිතන්නේ? සුපර්. පාඩු ඉඳන්.
තාම DJ එක පටන් ගත්තෙත් නෑ. අපි කාටවත් මෙතන ඉන්න දෙන්නේ නෑ. යන් කියනවා. ඉතින් එතනට ගිහින් වැඩක් නෑ. එතන චූටි බබාලා ටිකක් ආලන සෙල්ලම් කරනවා. සංග්‍රාමයේ වෙහිකල් පැරඩ් එකේ අවසන් අත්දැකීම අපි හැමෝමත් එක කියමු RCC හරි ආවේ නැති රටපස්වරුන්ට ඉක්මනින් එන්න අපි මෙතෙන් සිට සූදානම් වන්නේ අද දවස පුරා එකට සතුටු වුණු එකට විනෝද වුණු හැමෝමත් එක්ක අවසන් අත්දැකීම ගන්නට
ගැන කියලා. දැන් අද මෙතෙන්ට ආපු සියලු රදපසවරුන්ට රදපස බිමේ එක එක මතක තියෙනවා. ඒ මතක මොනවද කියලා හැමෝම දන්නවා. සමහර වෙලාවට රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ තියෙන ගොඩනැගිලි එක්ක ගස් එක්ක මේ පොළොව එක්ක ඔබේ මතක තියෙන්නේ. ඒ මතක අනුත් කරගන්න හදන්නේ. वचन